ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ එක්තරා දවසක ඉන්දියානු සාගරයේ පිහිටි රමණීයම භූමි ප්‍රදේශය හදිසියේම අවදි වූයේය. ගඟෙන් එතර ආක්‍රමණිකයෝ. මෙතනින් එහා ගොළුමුද. ඉතින් කොහොමද මං අත්පැදි කරගෙන නිදාගන්නේ? මනුෂ්‍යත්වයට සද්ධර්මයක් වෙනුවෙන් තම ජීවිත පමණක් නොව ආත්ම විමුක්තියද පරිත්‍යාග කළ මිනිසුන් පිළිබඳ කතාව. ඉවසා වදාළන්න ගාමනී අභය මහරජුන් වහන්සේ. සදපායන්නේ සීතල අරගෙන ඉරපායන්නේ ගිරිජාලාරගෙන මා යුත කළේ රුතිරය දැකීමට ඇති ආශාවක් නිසා නොවේ මනුෂ්‍යත්වය වෙනුවෙන් ධර්මය ආරක්ෂා කොට දීමටයි. අරණ්‍යාලේ කඳුළු සලන විට සිතරිද වූයේ වරද අසව් සෙවණැලි රහසක් මුමුණන තරමට එලාර් මහරජුරුවන්ගේ රාජපුරුෂයින් මුළු රට පුරා සොයන මිනිසා. ප්‍රවීණ සාහිත්‍ය විචාරකයන් විසින් භවිෂ්‍යත් විදර්ශනාවක් ගැබ් වූ උසස් නවකතාවක් වශයෙන් හඳුන්වන ලද කෘතියේ සිනමානුවර්තනය මහරජ ගැමුණු